චක්‍රවර්ති රජකම සම්බුද්ධත්වය මේ කතා මේ විවිධ අන්ධ විශ්වාස නිසා ඔහු මෝහයටපත් වෙලා නැවුම් නගරය හැබෑවට යුව රජතුමාගේ උපත මුළු කපිලවස්තුවේම වාසනාවක්. යුව රජතුමාට ආශිර්වාද වේවා. ඒ සැලසුම කුමරුව කෙසේ හෝ ගිහිගේ රඳවා ගැනීමට අපි ඒ සැලසුම බිඳ දමමු. අපි මහරජතුමාට ඉරිවාණ්ඩක් නමමු. නගර වැසියන් අතරින්ම මහරජතුමාට මේ ගැන සැලුණොත් අප ඥාතීන් බව පවා නොතකා හරිවි. කවරෙත් ඒ කාර්යයට සුදුසු. කාමුක කපිලවස්තු නුවර සිටින සියලුම රෝගී මහලු සහ දිලිඳු ජනතාව අලුතින් ඉදි කරන සාක්‍ය නගරයේ පදිංචියට යා යුතුයි. මෙය සමගයේ යහපත පිණිසයි. එබැවින් මහරජතුමා රටවැසියන්ගේ සහයෝගය අපේක්ෂා කරයි. සියල්ලෝම මෙම රාජනියෝගය පිළිපදිත්වා. එසේ කරන්න කෙසේද? මහරජතුමා එවැන්න සිදු කරන්නේ කාගේ උමනාවකටද? අලුත් නගරයක් ඉදිකලේ වැසියන් උදෙසා නෙවෙයි යුව රජතුමා උදෙසයි. එක් අනාවේකයක් නිසායි නගරයෙන් දිලිඳු වැසියන් ඉවත් කරන්නේ. පැරණි සුසාන භූමියකලු නව නගරය ඉදි කර තිබෙන්නේ. මේ සියල්ලට හේතුව සිද්ධාර්ථ යුව රජතුමා. ඔහුගෙන් දුක වසන් කර දැබීමට අපයිනි කරුණේ දුක් කිසිලිය යුතු. ඒ කරුණ සත්‍යයක් නම් අප කොමකටද නගරය අතහැරෙන්නේ? රාජනියෝගයක්වත් ඉතා යුක්ති සහගතයි. නැතිනම් අනේ අපිට මේ කුමන කාලයක්ද උදා වුනේ? උපන්දා පටන් උන්නු නගරය අතහැර යන්න අනාවැකියක් නිසා අපි කපිලවස්තු හැර යා යුතුද? මේ කුමන රාජධර්මයක්ද? මහරජතුමට වටහා දෙන්න ප්‍රජාපති පුත්‍ර ප්‍රේමයෙන් අන්ධ වෙලා එතුමන්. එසේ වූ විට කොතරම් අනිසි තීරණයක් වුණත් ගත හැකි. දැන් සිදු වී ඇත්තේය. කුමක්ද සිදු වුනේ මංගල? මහරජතුමා නියෝග කරලා කපිලවස්තු නුවරින් ශ්‍රමණයන්, රෝගීන්, වෘද්ධයන් සියලු දිලිඳු ජනයා ඉවත් කිරීමට. හේතුව යුව රජු සිද්ධාර්ථ නිසා. ඔහුගෙන් දුක සැඟවීමට, ඔහුගේ ගමන වැළැක්වීමට, ඔහුගෙන් සත්‍ය වසන් කිරීමට. මහදේවි මායා සිටියා නම් මෙවැන්නකට ඉඩ තබාවිද? රජතුමා වළක්වන්න. නැතිනම් රටවැසියන් අපට ඉරේව පැමිණේවි. අනර්ථයක්ම වේවි. ප්‍රජාපති ඔබ? බොහෝ වේදනයි ස්වාමීනි. මායාද ජීවත්ව සිටියනම් ඔබ හැටත් මේ බව සඟවනවද? කුමක්ද කරුණ? මේ කුමක් නිසාද ස්වාමීනි? අසිත මුනිදුන්ගේ අනාවේකී ආසා ඔබ කපිලවස්තු නුවරින් වැසියන් පළවා හරින්නේ? අනාගතය උදෙසා වර්තමානය කැප කළ යුතුයි ප්‍රජාපති දේවී. කුමක්ද ඵලය? චක්‍රවර්ති රාජ්‍ය. එය එක්තරා අනාවැකියක් පමණයි. වටහා ගන්න ස්වාමීනි. නිෂ්ප්‍රභා කරන්න නියෝගය.
රටවැසියන් ඔබට එරෙහි වේවි නැත්නම් නැවතත් සිතා බලන්න. කපිලවස්තුවේ භාග්‍යයට පහළවන චක්‍රවර්ති රාජ්‍ය වෙනුවෙන් කුමක්ද කළ නොහැකි? වැසියන් පීඩාවට පත් කර මෙවැන්නක් සිදු කිරීම සාධාරණ නැහැ ස්වාමීනි. අපේ සිද්ධාර්ථ පුත්කුමරු මහා ප්‍රඥාවන්තයෙක් බවයි පැවසුවේ. ඔහුගෙන්ද ඔබ දුක සඟවන්නේ, සත්‍ය සඟවන්නේ, ලෝක දහමට අනුව සිදුවන සියල්ල කෙසේද සඟවන්නේ? කෙසේද ඒ සියල්ල සඟවන්නේ ස්වාමීනි? දේවිය ඔබ සිතන ආකාරයෙන් මා වෙහෙසට පත් කරනවා. එක් අනාවැකයක් නිසයි මේ සියල්ල. කුමරු වැඩිවියට පත්වන විට ඔහු වටහා ගනිමි සත්‍ය කොපමණ මුඩකාර ලෙදුවත් ඔබ. ප්‍රජාපති, මේ තීරණය ඔහුගේම යහපත උදෙසායි. ඔහු ගිහිගෙයි රඳවා තැබීමට ඒ සඳහා කළ හැකි සියල්ල නොවලහා කළ යුතුයි. මා ඉදිරියට තැබූ පියවරක් ආපසුගෙන නෑ කෙදිනකවත්. අද සිටම කපිලවස්තු නුවරින් වැසියන් ඉවත් කළ යුතුයි. රාජ පුරුෂයන්ට දන්වනු. මේ තීරණය ඔහුගේම යහපත උදෙසායි. ඔහු ගිහිගෙයි රඳවා තැබීමට. මහදේවිය, මේ නම් මිනිස්කමක් නොවේ මහදේවිය. එක් අනාවැකයක් නිසා මිනිස්කම අඳුරේ සැඟවිලා. දෙවියනේ කුමක්ද මේ සිදුවන්නේ? අප මහලොයි කියා නගරේ පළවා හැරීම සාධාරණද? යුවරජු ගිහිගේ හැර යන්නේ අප නිසාලු. කවරෙක් දෙවැනි මුසාවක් පවසා රජතුමා මුලා කළේ? ඔබ බුදු වෙන උත්තමයෙක් බව අසන්නට ලැබුණු මොහොතේ පටන්ම මුළු නගරයම ප්‍රීතියෙන් කැළඹී ගියා. බලන්න, දැසර බලන්න. අසරණ අපිට ගෙන දුන් පීඩාවක මහත. රටවැසියන් හෙළන කඳුළු කිසිවෙකුට පෙනෙන්නේ නැහැ යුව රජතුමනි. ලෝෂිකා මේ බලන්න. සිද්ධාර්ථ පුතුගේ දැස් පුරාම කඳුළු එළි. මහරජතුමනි, නගරයේ දැන් රෝගීන්, වයෝවෘද්ධයින් ආදී දුකින් පසුවන එක් මිනිසෙක්වත් දක්නට නැහැ. සිටිනවා රජතුමනි. කවරෙක්ද දුක් වෙන්නේ? සිද්ධාර්ථ පුත්කුමරු. ඔහුගේ දැසින් ගලන කඳුළු ඊට සාක්ෂි. රාජකීය වෛද්‍යතුමා වහා කැඳවන්න. එසේයි මහරජතුමනි. දැසට පෙනෙන දුක සඟවන්නට හැකිවත් මනසට දැනෙන දුක ඔහුගේ සඟවන කෙසේද ස්වාමී? ඔහු චක්‍රවර්ති රාජ්‍යයට පත් වූ පසු සියල්ලන්ගේම දුක අවසන්. කුමරුගේ දැසේ කිසිදු රෝගයක් නැහැ. කඳුළු සැලුවේ නින්දෙන් විය හැකියි. කුමරු ඊටම සුවයෙන්
ප්‍රතිකාර අවශ්‍ය නැහැ. ප්‍රතිකාර අවශ්‍ය ඔහුට නොවේ. අද සිට කපිලවස්තු නගර සීමාව තුළ කිසිදු ආකාරයකින් වැසියන් පීඩාවට පත් කරන රෝගාබාධ වසංගත කිසිවක් පැවතිය නොහැකි. මානසික රෝග හෝ ශාරීරික රෝග. නුඹලාට ඒ කර්තව්‍ය බහර. තල්මය කොහි සැඟවී දෙයි නොදැනේ මෝහෙන් පිරීමේ ලෝකේ සෑමදේම නැතිවී යන දාමේ අරුත සොයා යන ජීවේ මේ රුදු ලෝකේ නැසුවේ ඒ උතුමන් සැබෑ මග සැනසී නික්මිලා සැනසී නික්මිලා. සිද්ධාර්ථ 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 දේවදත්ත සිද්ධාර්ථ කොහෙද? ඔහු අනවදුලක පස්සෙ වෙනවා ඇති.